හායි යාළුවනේ ඉතින් ඔන්න අදත් ගෙනලා තියෙන ලස්සන වීඩියෝ එකක්. අද තියෙන අන්බොක්සින් එකක්. බලමු මේක මොකක්ද කියලා. මම හිතන්නේ මේක හෙඩ් ටෝච් එකක් තියෙන්නේ අර බෑන්ඩ් එකත් එක්ක එන එක. ඉතින් මේක ගන්න හේතුව තමයි මම කලින් මේක පාවිච්චි කරලා තියෙනවා. මේකම තමයි මම හිතන්නේ ලයිට් එක නා. ඉතින් අවුරුදු දෙකක් විතර මම මේක පාවිච්චි කරා. මම රෙකමන්ඩ් කරනවා මේ ලයිට් එක. හොඳ බැටරි බෑකප් එකක් තියෙනවා. හොඳ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හොඳ ලයිට් එකක්. මේක නැතිුණේ ඉතින් ගම් වතුර හින්දා. ඉතින් ඒ වෙනුවට මම අලුතෙන් එකක් ඕඩර් කරා. ඒකම ඕඩර් කරේ. හරි එහෙනම් ඔන්න මේ ලයිට් එක තියෙනවා. මෙන්න තියෙනවා ලයිට් එක. මාරම ගති මේක. හරි එහෙනම් අපි මේකත් බලලා බලමු. මේක ටයිප් C එන්නේ. කලින් තිබ්බේ ටයිප් C නෙමෙයිද කොහෙද? මතකත් නෑ. ටයිප් C කේබල් එක තියෙනවා. ඒකට තියෙනවා අපේ ලයිට් එක. සෙට්නේ. මේකේ එක පටියක් තියෙන එක තමයි මම ගත්තේ. මේකේ තියෙනවා තව මේ පාට ඒ කියන්නේ රතු පාට තියෙනවා, සුදු පාට තියෙනවා. ඒ විදිහට මේකේ තියෙනවා. දැන් මේක නම් සුදු පාට විතරයි මම ගත්තේ. ඒක ඕනේ නැහැ ඔරුවට ආයි කියලා. ඒකයි මෙතන ලයිට් එකක් වෙනම ගති. මේක වදිනවා මේක මේ දුර වදින එක. මේක විහිදෙන එක. ඉතින් මේකේ මේ තියෙන සෙන්සර් එක. ඉතින් මේ සෙන්සර් එක මේක මෙතන බටන් එක ඔන් කරලා දැන් මේක බැටරි බහලා තියෙන්නේ. මේක මෙතන සෙන්සර් එක ඔන් කරලා මෙතන සෙන්සර් එකට අත තියලා අපිට ඕෆ් කරන්නත් පුළුවන්. නැත්නම් අත අයින් කරලා ඔන් කරන්නත් පුළුවන්. ওই විදිහට ඒක වැඩ කරනවා. ඉතින් මේකේ මේ එතන තියෙන තව ලයිට් එකක්. මේකෙන් පෙන්වන්නේ බැටරි හෙල්ත් එක. ආයේ චාර්ජින් පෝට් එක. ඉතින් කොහොම තමයි මේක තියෙන්නේ. අපි එහෙනම් මේක චාර්ජ් කරලා බලමු. චාර්ජ් කරගත්තා. පොඩ්ඩක් චාර්ජ් කරගත්තා. මේ චාර්ජ් වෙද්දී මෙතනින් රතු පාට ලයිට් එක වත් වෙනවා. ෆුල් වුණාම කොළ පාට එක වත් වෙනවා. ඒක නම් ඉතින් මේ ෆුල් චාර්ජ් කරගත්තේ නෑ දැන්. ඉතින් මේක පස් වෙන්නේ මෙන්න අඩු වුණා. ඔන්න ඒක ඕෆ් වෙලා පැච් එක ඔන් වුණා. ඒක අඩු වුණා. ඉතින් හතරයි තියෙන්නේ. මේකෙන් දෙකයි, මේකෙන් දෙකයි. අඩු එක වැඩි එක, ආයි මේකේ අඩු එක වැඩි එක. ඉතින් මේකේ තව එකක් තියෙනවා ඉමර්ජන්සි එක. ඒක ටිකක් ඔබාගෙන මෙන්න ඕන. ඒක එතකොට දෙකේම පත් වෙනවා. මේ රතු පාටත් පත් වෙනවා මේ බැටරි ලෝ වෙන හින්දා. මේක ඉමර්ජන්සි එක. එකපාරක් ඔබුවාම මේක අයින් වෙනවා. ඉතින් මේකේ සෙන්සර් එක වැඩ කරන්නේ දැන් ලයිට් එක දාලා තිබ්බාම සෙන්සර් එක අන්න ඒක වටිනා මේකේ. මේ සෙන්සර් එක වැඩ කරද්දි මේකේ මේ කොළ එකත් එක්ක රතු එක පත් වෙන එක තියෙන්නේ. ඒක වටිනවා නේද? මේක දෙකටම වැඩ කරනවා. ඔන් කරනවා. දෙක. දෙපාරක් ටච් කරලා තමයි මේක තියෙන්නේ. ඉතින් අපි භාගින් බලමු. මේ හොඳට හිර වෙනවා මේක නම් මේ. ලස්සනට නෙවෙයි. කොහොම තමයි පත්තු වෙන්නේ. සෙන්ස් එකක් දාගත්තොත් ඒක පොඩ්ඩක් තියෙන තැනක ඒක අල්ලගන්න ඕනේ. ඉතින් මේ සෙන්සර් එක වටිනවා. සෙන්සර් එක ඔෆ් කරන්න පුළුවන්. අර බටන් එක තමයි සෙන්සර් ඔෆ් කරන්නේ. ඉතින් තමයි මේ ලයිට් එක වැඩ කරන්නේ. මම කියන්නේ ගෙදරකට සාමාන්‍ය ඔයාලට උනත් වටිනවා මේ ලයිට් එක නම් මේකේ තියෙන එක ජාති. ඒ වුණත් මේ ලයිට් එක මට ටිකක් අර කම්ෆර්ටබල් මෙතන මේක නැමෙනවා ඕන පැත්තකට. එතකොට මේක අපිට එක තැනකට ඇන්ගල් කරද්දි මෙතනින් මෙහාව විහිදලා ගන්න පුළුවන්. ඒක තමයි මේක වටින්නේ. ඒක විතරමයි තියෙනවා.
ඉතින් මෙහෙම බලද්දි මේ ප්‍රොඩක්ට් එක සාමාන්‍යයෙන් හොඳයි. මම කාලේ පාවිච්චි කරපු එකත් හින්දා මේ කියන්නේ ඔයාලට රෙකමන්ඩ් කරන ලයිට් එක. මේක අනික මේ වෝටර් ප්‍රූෆ් කියලා තමයි මම හිතන්නේ. මේක අවුව වැස්ස කියලා අවුලක් නෑ. මේක පාවිච්චි කරන්න පුළුවන් හොඳට. ඉතින් අද වීඩියෝ එක නම් මෙහෙම තමයි යන්නේ. කොහොම හරි ඔයාලා ගන්න රෙකමන්ඩ් කරන ලයිට් එකක් ගන්නවා. හොඳ ලයිට් එකක් ඇත්තටම. ඉතින් මේක ඔහොම තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයාලත් ගන්න රෙකමන්ඩ් කරන ලයිට් එකක්. ගෙදරකට වගේ සාමාන්‍ය හොඳයි. ඔයාලත් වැඩ කරද්දි. ඉතින් මේක ගන්න. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක එන්නේ. ගන්න රෙකමන්ඩ් කරන ලයිට් එකක්. එහෙනම් අපි ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟට මොකක් කියලාද දන්නේ නැහැ. ඉතින් ලැස්තිලා ඉන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. බයි.